1998 නොවැම්බර් 5 මකර ලග්නයෙන් ඉපදුන මේ අශ්විනි දුවගේ කේන්දරය තමයි පරීක්ෂා කරන්නේ. මේ දරුවට මේ කාලේ කොහොමද කියලා බලන්නේ. එහෙම බලනකොට බලනවා ගත කරන මේ කාලයේ ගෝචරය අනුව ග්‍රහ ගෝචරය අනුව මෙයාට කොහොමද කියලා. එතකොට සෙනසුරුගේ ඒ රාෂ්ට්‍ර කප්පල වගේ නරක අපල තියෙන කාලයක්ද කියලා බලනවා. ගත වෙන මහදසාව අනුව මෙයාට කොහොමද කියලා බලනවා. ගත වෙන අතුරු දසාව අනුව කොහොමද කියලා බලනවා. ඉතින් මේ බලන හැම විදිහකටම බලනකොට නරකමනන් කියවන්නේ ඊටාම නරක කාලයක් කියලා තේරුම් ගන්න ඕන. කියන ඔක්කොම හොඳ නම් කියවෙන්නේ ඊටාම හොඳ කාලයක් කියලා තේරුම් ගන්න ඕන. ඒතර බැලුවොත් එහෙම මකර ලග්නයට මෙයා පිටලා දින මකර ලග්නයට මේ දවස්වල ග්‍රහ ගෝචරය කොහොමද කියලා බැලුවොත් සෙනසුරු ග්‍රහය කොහෙද ඉන්නේ කියලා බැලුවොත් සෙනසුරු ගෝචරයෙන් මීන රාශියේ ඉන්නේ. සෙනසුරු මීන රාශියේ ඉන්නවා කියන්නේ මකර ලග්නයේට මකර ලග්නයේට තුන්වැන්නේ සෙනසුරු මීන රාශිය කියන්නේ මකර ලග්නයේට තුන්වැන්නේ ගමන් කරන්නේ. එතකොට මේ කේන්දරේ චන්ද්‍රයා ඉන්නේ පස්වැන්නේ. චන්ද්‍රයා ඉන්නේ පස්වැන්නේ නිසා සෙනසුරු තුන්වැන්නේ ගමන් කරන මේ කාලය ඒ රාෂ්ට්‍ර කපලයක් යෙදිලා නැහැ කියලා තමයි පෙන්වුම් කරන්නේ. සෙනසුරුගේ ඒ රාෂ්ට්‍ර කපල තියෙනවා නම් ඒක තමයි නරකම කාලයක් විදිහට සලකන්නේ. එහෙම ඒ රාෂ්ට්‍ර කපලයක් යෙදිලා නැහැ. ඒ නිසා ඒක සෑහෙන සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. ඒ රාෂ්ට්‍ර කපලක ඉන්න වෙලාවක් බලපුවාම ඒ රාෂ්ට්‍ර කපලක් නැති කෙනෙක් හම්බ වෙන්නේ කලාතුරකින්. ඉතින් මෙයාගේ කේන්දරේ දරුවාගේ කේන්දරේ ඒ රාෂ්ට්‍ර කපලයක් ඉදිරිය නැහැ. ඒ නිසා සතුටු වෙන්න ඕන එච්චර නරක කාලයක් මෙයාට ගත වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ රාෂ්ට්‍ර කපලයක් පහුගිය අවුරුදු දැන් 2025 අප්‍රේල්ට ඉස්සෙල්ලා අවුරුදු 7මාර්ගයේ ඒ රාෂ්ට්‍ර කපලයක් තිබුණා. එක දිගට අවුරුදු 7මාර්ගයක් තිබුණා. ඒක ගෙවිලා අවසන් වුණා. ඊට පස්සේ තමයි මේ දැන් අපලන් නැතු යන්නේ. ඉදිරියට බලපුවම අවුරුදු දෙකකින් විතර කාලෙකින් ඒ රාෂ්ට්‍ර කපලයක් එන්න තියෙනවා ඉස්සරහට. ඉස්සරහට අවුරුදු දෙකකින් විතර මතක තියාගන්න. අවුරුදු දෙකකින් පස්සේ අවුරුදු 7මාර්ගයේ ඒ රාෂ්ට්‍ර කපලයක් යෙදෙන්න තියෙනවා. දැනට නැහැ. ඉදිරියට අවුරුදු දෙකක් කාලය ඒ නිසා බොහොම හොඳ කාලයක් දියුණුව සලස ගන්න පුළුවන් වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් පහුගිය අවුරුදු 7ම අපලයක් තිබිච්ච නිසා 2025 අප්‍රේල් එකම අවුරුදු 7මාර්ග අපලයක් තිබෙන නිසා ඇත්තටම සමාජ මේ දරුවගේ දැන් අපල නැති වුණත් පරණ අපල නිසා සමාජ ඉගෙන ගන්න ළමයික ඉගෙනීමට වගේ සෑහෙන පහරක් පැදිච්ච නරක කාලයක් ගත කරන නිසා සෑහෙන දුර්ලභකම් තියෙන්න පුළුවන්. දැන් අපල නැහැ කිව්වට පහුගිය අපල සෑහෙන කාලයක් තිබිච්ච නිසා ඉගෙන ගන්න වයසේ ළමයෙකුට ඒවා එයාගේ දියුණුවට සෑහෙන නරක විදිහට බලාපාන්න තිබුණා. ඉතින් ඒවා නිසා දුර්ලභකම් ඇති. ඉතින් ඒවා දුර්ලභ නමුත් දැන් දුර්ලභකම් හදාගෙන ඉදිරියට සාර්ථක කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රයෝජන අරගෙන අඩුපාඩු හදාගෙන දියුණුව සලස ගන්න මේ වෙලාවේ වැඩ කරගන්න එක හොඳයි. ඒ වගේම රාහුගේ කේතුවේ කොහොමද බලුවොත් මේ කාලේ රාහු ඉන්නවා දෙවන්නේ කේතු ඉන්නවා
අටවැන්නේ. රාහුගේ කේතුගේ ගෝචරය කොහොමද මේ දවස්වල බැලුවොත් රාහු දෙවැන්නේ ඉන්න එක කතාව ටිකක් සැරපරුස වෙන ගතියක් තියෙන කතාව නම් තද ගතියක් තියෙනවා නපුරු වචන කියවෙන්න පුළුවන් කාලයක් හොඳ කටක් ඇති කරනවා තීව්‍ර වචන කතා කරන්න පුළුවන් ඔය කතික තරංග වලට එහෙම ඉන්න කෙනෙක් නම් ගොඩක් හොඳයි නීති නැත්තම් පාලන කටයුතු වල නීති කතා කරන්න හොඳයි නැත්තම් පාලන කටයුතු වලට හොඳයි නායකයන්ට හොඳයි මේ කාලේ රාහුගේ ගෝචරය නමුත් ධනය පාවිච්චියට මුදල් පාවිච්චිය ඒ තරම් යහපත් නෑ අතට හල්ලි හම්බෙනවට වඩා ඉක්මනට වීදම් වෙන එකක් වෙන්න පුළුවන් මුදල් වලින් අඩුපාඩු වෙන්න පුළුවන් ඒ නිසා අර තියුණු වචන පාවිච්චි කරන කතාවට දක්ෂකමක් මතුවෙන නිසා ඒ වයින් යම්කිසි තමන්ට දියුණුවක් හොඳ පැත්තට හදාගත්තොත් ඒ වයින් දියුණුව හදාගන්න පුළුවන් අර කතාව තියුණු වීම සමහර අනිත් අයත් එක්ක සම්බන්ධ වීම ප්‍රේම සම්බන්ධකම් හරි නැත්නම් අසුරු කරන එක සම්බන්ධකම් වලදී ඒවා කැඩෙන්න ඒවල අමනාපකම් එහෙම ඇති වෙන්න පුළුවන් අතුරු එහෙම ඇති වෙන්න පුළුවන් නිසා කේතු ග්‍රහය අටේ තමයි ගෝචරයෙන් ගමන් කරන්නේ කේතු අටේ ඉන්න එක යක්ෂ භූතයෝ පිසස් වගේ නිකන් අමනුෂ්‍ය වගේ රෝග පීඩා ඒ වගේ සම්බන්ධ රෝග පීඩා ඒ වගේ සම්බන්ධ ලෙඩ රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන් අමනුෂ්‍ය සම්බන්ධ හිත දූෂ්‍ය වෙන්න මානසිකත්වයේ දූෂ්‍ය වෙන කරුණු වෙදෙන්න පුළුවන් හැමේ රෝග හැදෙන්න පුළුවන් කේතු අටේ ගෝචර වෙනම ලිංගාශ්‍රිත ප්‍රදේශ සර නොපෙනෙන තැන්වල ලිංග ඉන්ද්‍රියන් ආශ්‍රය ප්‍රදේශවල අඩුපාඩු දෝෂ හැමේ දෝෂ කුෂ්ඨ වන රෝග වගේ ඒ වගේ හැදෙන්න පුළුවන් මේ කාලේ චර්ම රෝග පොඩක් පිරිසුදු වෙන්න ඒවට කසනවා නම් ඒ වගේ රෝග වැඩි වෙනවා. ඉතින් කසන්න නැතුව හිටියොත් බේරෙන්න පුළුවන් නැත්නම් ලොකුවට පැතිරෙන්න පුළුවන් මේ රෝග. දරුණු විදියට. කසන්න වැඩි වෙනවා. චර්ම රෝග. ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ කාලේ. ඊට පස්සේ අපි බලුවොත් ගුරු ග්‍රහය කොහොමද මේ කාලේ කියලා ගුරු ගෝචරයේ 6 වෙනිනේ යන්නේ. මේ කාලේ ගුරු ගෝචරේ 6 වෙනිනේ යන්නේ. ගුරු ගෝචර වලුත් එහෙම ගුරු 6 ගෝචර වෙන එක රෝග වලට හොඳ නැහැ. රෝග පීඩා වැඩි වෙන එක. පිත්ත අමාරු, සෙංගමාල වගේ අසනීප පැදෙන්න පුළුවන්. අනිත් අය තමන්ට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්, හතුරුකම් කරන්න පුළුවන්. විරුද්ධවාදීන් සමග සටනට යන්න විරුද්ධව වැඩ කරන අයට තදින් ඉන්න අකමැති වෙන කාලයක් නිකන් ෂේප් එකේ ඉන්න බලන කාලයක්. ගුරු 6 වෙන්නේ ඒ තරම් බලවත් නැහැ. ආහාර ටිකක් අඩුවෙන් කන එක හොඳයි මේ වගේ කාලෙක. නැත්තම් එක මහත් වෙන්න පුළුවන්. කෑම දිරවන ගතිය අඩු වෙනවා. ආම් බඩේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දීවැඩියාව ශරීරයේ ඒ වගේ රෝග ඇති වෙන ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඒකපත මහත් වෙන්න පුළුවන් වැඩිපුර කෑම. ජීර්ණය කරගන්න අමාරු ගතියක් තියෙනවා. බඩේ රෝග ඇති වෙන්න පුළුවන්. උදරේ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ඊට පස්සේ මාස දෙකක් විතර තිබුණා. ඒ නිසා අවුරුද්දක් විතර කාලයක් ගුරු 7 යන්නේ. ගුරු 7 යන එක tempat ගතිය නැති වෙන එකක්. විවාහ ගුරු 7 යනකොට විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ අවුරුද්ද හොඳ විවාහයක් කරගන්න විවාහ යෝජනාවෙන් හොඳ විවාහයක් කරගන්න අවස්ථාව උදා වෙන කාලයක්. ඒ වගේ විවාහයක් ඒ කාලේ විවාහයක් වුණොත් යහපත් විවාහයක් කරගන්න පුළුවන්. නැත්නම් විවාහ කෙනෙක් හම්බුණත් ඒ කාලය තුල යහපත් කෙනෙක් හම්බෙන්න එකට වැඩි. විවාහයෙන් පසු ජීවිතයක් ගත කරන කෙනෙක් නෑ යාට යහපත් කාලයක් ගත කරන්න පුළුවන්. දෙදෙනාගේ අසන්තෝෂකම් 7 වෙනි කියන්නේ විවාහ ස්ථානය. ඒකයි ගුරු 4 යනවා කියන්නේ ඒකයි මේ පැත්ත වැඩිපුර සම්බන්ධ වෙන්නේ. දෙන්න අතර සම්බන්ධකම් වල ගැටලු තිබුණත් ගුරු 7 යන නිසා ඒවා සාමාන්‍යයෙන් සමතේටපත් කරගන්න පුළුවන්. අන්‍යයන් තමා කරේ
විශ්වාසය සබලා ඔවුන්ගේ කටයුතුද Tamanට බාර දීලා කරගන්න උත්සාහ වෙන කාලයක්. ඒ කියන්නේ රැකී ආරක්ෂා කටයුතු වලටත් හොඳයි. වැඩ කරන තැන් වල හොඳ විදිහට වැඩ කරගන්න පුළුවන්. රටේ තොටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙයි. සමාජයෙන් ගරුසර ලැබෙන්නට පුළුවන්. නිලතල දැරීමට සුදුසුයි. ගුරු ගෝචරය ව්‍යාපාර කටයුතු වලටත් හොඳයි. රැකී ආරක්ෂා කටයුතු වලටත් හොඳයි. දිනුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ ගෝචරයේ කාලේ. ඊට පස්සේ අපි ගත කරන දසාව කොහොමද කියලා බැලුවොත් ගත කරන දසාව 2018 7 වෙනි මාසේ 18 ඉඳලා රාහුගේ මාසාව යන්නේ 2036 ජූලි 18 දක්වාම මේ රාහුගේ මාසාව ගත කරන්න තියෙන සෑහෙන කාලයක් මේ රාහුගේ මාසාව ගත කරන්න තියෙනවා. රාහු උප්පත්තියේදී 8 වෙනි ඉන්නේ. රාහු ඉන්න තැන ඊතරම් හොඳ නෑ. රාහු 8 කියන්නේ නරක තැනක්. 8 වෙනි මාරකස්ථානේ. රාහු 8 වෙනි ඉන්න එක උෂ්ණ රෝග හැදෙන එකක්, හිසේ තුවාල හැදෙන එකක්, ඇසටත් කනටත් අතර ඔළුවේ තුවාල හැදෙන්න පුළුවන්. කල් පවතින කැලෙල් හැදෙන්න පුළුවන්. වැලිටියන්ගේ අදහස් තරම් ගණන් ගන්න නැතුව වැඩ කරන ගතිය තියෙන්න පුළුවන්. එයා නිකන් දන්න කෙනෙක් විදිහට තමයි ගොඩක් වෙලාට හිතන්නේ. වරින් වර හිතේ කලබල ගතියක් ඇති වෙනවා. විවාහයෙන් රැවටීමක් වගේ වෙන්න පුළුවන්. ගැලපෙන්නේ නැති අය සමග සම්බන්ධකම් පවත්වන්න විවාහ වෙන්න වගේ ඉඳී තියෙනවා. රැවටිලිකාර විවාහයක් වෙන්න පුළුවන්. ඉතින් රාහුගේ මහදසාව තමයි ලබලා තියෙන්නේ. රාහුගේ ගතිගුණ තමයි කිව්වේ. රාහුගේ මහදසාව ගත්තාම ඒ තරම් හොඳ දේවල් නෙමෙයි කියන්න තියෙන්නේ. රාහු 8 ඉන්න එක හොඳ නෑ. ඒ රාහුගේ මහදසාව ලැබුවාම තවත් හොඳ නෑ. ඉතින් රාහු කියන්නේ නිකන් ඔළුව නැති රූපයක්. බොහෝ විට ඔළුව නැතිකමින් පෙන්වන්නේ මොලේ නෑ කියලා. ඇස් නැති, කන් නැති, රස දිව නැති විදිහට වැඩ කරන ඇවිදිලි අධික ගත කරන කාලයක්. එතන ඉන්න බැරි කාලයක්. සිහි කල්පනාව නැතිව ගත කරන කාලයක්. සිහි කල්පනාව හරියට තියෙන්නේ නැහැ මේ රාහුගේ දසාවකට. හොඳ නරක බලන්නේ නැහැ. කිසිවෙකුගේ අවවාද අනුශාසන ගණන් ගන්නේ නැහැ. තමන්ගේ හිතු මනාපිට හිතුවක්කාර වැඩ කරන කාලයක්. මේවා රාහුගේ දසාව වැද්දී ප්‍රේම සම්බන්ධයක්, විවාහ සම්බන්ධයක් වුණත් නොගැලපෙනයක් වෙන්න පුළුවන්. ඒක අමාරුවට එන්නත් ඉදිනවා මේ කාලේ රාහුගේ දසාවේදී. ආහාරයේ රසගුණ බලන්නේ නැති ගොළුවෙකු බිහිරෙකු පිස්සෙකු වගේ ඉබාගාතේ ඇවිදින කෙනෙකු වගේ ගත කරන කාලයක්. ඇවිදිලි අධික වෙනවා. එක තැනකට වෙලා ඉන්න ටික අමාරු කාලයක්. රෝගයක් හැදෙන්න එක තැන ඉන්නවා. රාහුද කුජමෙන් කරන දෙයක් පෙන්වන්න කරනවා. ඉගෙනීම වගේ පොත්පත් විස වගේ ඉගෙනීමට දක්ෂ කෙනෙකුණත් බාහිර වැඩ නිසා ඉගෙනීමට අඩු වෙයි. ඉගෙන ගන්නා වයසේදී ලබන්න නරක ග්‍රහය තමයි රාහු දසාව. ඉගෙනීමට එච්චර හොඳ නැහැ. ඉගෙනීමට විශේෂ දක්ෂතා තියෙන කෙනෙකුට විතරක් ඉගෙනන්න පුළුවන්. නැත්නම් ගොඩක් ලාට ඉගෙනීම කඩාකප්පල් වෙනවා. ගත කරන අතු දසාව මොකක්ද කියලා බැලුවොත් රාහුගේ මොන අතු දසාවද කියලා රාහුගේ සෙන්සුදු අතු දසාව ගත කරන්නේ 2023 8:25 ඉඳලා 2026 6:29 දක්වා රාහුගේ සෙන්සුදු අතු දසාව දැන් ගත කරන්නේ. රාහුගේ සෙන්සුදු අතු දසාව ඒ තරම් හොඳ එකක් නෙමෙයි. නොයෙක් දුක් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙන කාලයක්. හතුරු ඇති වෙනවා, නඩුව වලින් පරදිනවා, කල් පවතින දුක් විඳින රෝග හැදෙනවා, හිත දුකෙන් පෙරනවා, නරකම කාලයක් කියලා තේරුම් ගන්න ඕන. විශේෂම ආකාරයෙන් කාරණාවක් නැරෙන්න එහෙම වුණොත් මිසක් හොඳක් වෙන්නේ නැත්තම් නරකටම තමයි හැමදේම සිද්ධ වෙන්නේ. හැමේ රෝග ඇති වෙන්න පුළුවන්, තුවාල ඇති වෙන්න පුළුවන්, නඩුව ඇති වෙන්න පුළුවන්, හදිසි තුවාල ඇට බෙදීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ විදිහේ රාහුගේ සෙන්සුරු නොඑක් විපත්ති කරදර වලට මුහුණ දෙන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. මේ රාහුගේ සෙන්සුරු අතුරුසාව වෙනස් වෙනවා 2026 6 වෙනි මාසේ 29 පස්සේ රාහුගේ බුධ අතුරුදසාව වෙනවා. ඒක 2029 ජනවාරි 16 වෙනිකන් යනවා. ඒ රාහුගේ බුධ අතුරුදසාව රාහුගේ සෙන්සුරු අතුරුදසාවට හොඳයි. ඒ කාලේ සුබ බල බලාපොරොත්තු වෙන්න පුළුවන්. කරන කින් කටයුතු වලින් දියුණුවක් ලබන්න පුළුවන්. තත්ත්වයෙන් උසස් වෙන්න පුළුවන්. රැකියාවක් කරනවා නම් දියුණුවක් ලබන්න පුළුවන්. විභාග ආදී කරනවා නම් ඒ වගේ සමත් වෙන්න පුළුවන්. තනතුරු ගරුණම්බු වගේ දේවල් ලැබෙන කාලයක්.
දියුණුව පිණිස ගමන් බිමන් යෙදෙන කාලයක්, මාමලාගෙන් ලාභ ලැබෙන කාලයක්, උදව් උපකාර නෑදෑයන්ගෙන් ලැබෙන කාලයක්. ඒ වගේ සාමාන්‍ය හොඳ පැත්තක් තියෙනවා. නරකට හිටියොත් මේ වගේ අපලක්මක් කර යස් යවොත් වෙනමක් කර ප්‍රීතිමින් කවොත් රෝග සමාජ නඩුවබ විරෝධකම් ගුතුන් සමග සම්බන්ධ විරුද්ධකම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් පැත්තකුත් තියෙනවා. නරකට හිටියොත් නරක ප්‍රීතිම් වගේ આવොත් ගෘහ ජීවිතය ගැන කලකිරෙන බුද්ධිය හීන වෙන හිත අවුල් වෙන වගේ ඇති වෙන්න පුළුවන්. ගෙඩි වගේ රෝග වලින් ගෙඩි හැදිලා වගේ රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ නරක විදියට හිටුනොත් හරි නරක ගහ පීඩීම් නරක අපල වගේ යෙදුනොත් ඒ කාලේ මේ වගේ දිවුරුත් වෙන්න ඉඩ කලක් තියෙනවා කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඔය ටික තමයි සාමාන්‍යයෙන් මේ කේන්දරේ බලපුවාම කියන්න තියෙන්නේ. මේ විශේෂ පීඩීමක් තියෙනවා. කුජයි රාහුයි දෙන්නම අටේ ඉන්නේ. කුජයි රාහු දෙන්නම අටේ ඉන්න එක ඒ තරම් අංකට ගුණ එකක් නෙමෙයි. කුජ ග්‍රහය අටේ ඉන්න එක සාමාන්‍ය භයානක පීඩීමක්. බාල කාලේ මරණ යෝග කුජාට ඉන්න ඇට යෙදෙනවා. කොහොමද දරුණු මාරකය දෙන්න පුළුවන් කාලයක්. මේ කුජාට ඉන්න නිසා දරුණු විපත්ති කරදරවලට දරුණු අනතුරු වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන ඉඩ තියෙන නිසා පරිස්සම් වෙන්න ඕන. බොහෝ විට හදිසි අනතුරු නැත්නම් සල්ලේ කර්ම වගේ වලින් කරදර වෙන්න පුළුවන්. ඒ වගේ පාපේටත් බය නැති ගතියක් තියෙනවා. නපුරු ගතිය ඇති වෙන්න ඉඩ තියෙනවා. දේපල ලැබෙන ගතිය අඩුයි. වස්තු හීන කරනවා. විවාහයට මේක දෝෂයක්. විවාහය කෙනාට විවාහය බලද්දි මේ කුජ දෝෂයක් විදිහට බලපානවා. කටත් සැරගතියක් තියෙනවා. කට නිකන් නපුරු ගතියක් තියෙනවා. වචන කියුණු ගතියක් තියෙනවා. ඉඳලා විවාහ වෙනකොට ගැළපෙනවද කියලා බලලා විවාහයෙන් ඕන. ඒ කුජගේ දෝෂ නැති කෙනෙක් එක්ක විවාහයෙන් ඕන. ඒ වගේම රාහු ග්‍රහයත් අටේ ඉන්නේ. රාහු අටේ ඉන්න එකත් ඒ තරම් හොඳ එකක් නෙමෙයි. උෂ්ණ රෝග හැදෙන, හිසේ තුවාල ඇති වෙන, ඇසරත් කන්ටත් අතර ඔළුවේ තුවාල ඇති වෙන, කාලයක් පවතින කැරල් හැදෙන ඉඩ තියෙනවා. වැඩිහිටියන්ගේ අදහස් අතරට ගාන් ගන්න නැතුව ජීවත් වෙන ගතියක් තියෙන. තමා ඔක්කොම දන්නවා වගේ හිතන කාලයක්. වරින් වර හිතේ කලබල ගතියක් ඇති වෙනවා රාහු අටේ නිසා. විවාහයෙන් දීපල ලැබුණත් සමාහට රැවටීමක් වගේ දෙයකට අහු වෙන්න ඉඩ තියෙනවා විවාහය. ඒවා නැත්තම් මාර ගැටලු වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. නැත්තම් ලැබිච්ච දේවල් විවාහයෙන් මොනවද ලැබුණත් ඒවා හිමි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඔය ටික තමයි සාමාන්‍යයෙන් කේන්දරේ බලපුවාම කියන්න තියෙන වැදගත් දේවල් ටික.